SESIP යනු කුමක්ද? SESIP යනු කුමක්ද? SESIP යනු ද්විතීයික මේ SESIP කියලා අපි කියන කෙටියෙන් ද්විතීයික අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහන. ද්විතීයික අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහන. මේ SESIP වැඩසටහනට ආධාර කරන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි. සමහරවිට අහන්න පුළුවන් SESIP වැඩසටහනට ආධාර කරන්නේ කුමන රටද? ආධාර කරන්නේ කුමන ආයතනයද? ඒකට ආසියානු සංවර්ධන බැංකුව. දෙවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කලාප ගණන කීයද? ඒක 2016 අවුරුද්දේ ඇවිල්ලා තිබුණා. කලින් පේපර් එකක ඇවිල්ලා තිබුණා අධ්‍යාපන කලාප ගණන. අධ්‍යාපන කලාප ගණන 100යි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කලාප ගණන 100යි. අධ්‍යාපන කොට්ටාස 312යි. අධ්‍යාපන කලාප 100යි. අධ්‍යාපන කොට්ටාස 312යි. සාමාන්‍යයෙන් කියනවා අධ්‍යාපන කොට්ටාස අඩුම ඌව පළාතේ. ඒ වගේම අධ්‍යාපන කොට්ටාස වැඩිම තියෙන්නේ නැගෙනහිර පළාතේ. අධ්‍යාපන කලාප ගණන 100යි. කොට්ටාස ගණන 312යි. ඊළඟ ප්‍රශ්නය ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති කවුද? මේ අනේ මිස් සෝරි අර ඉස්සෙල්ල එකේ අඩුම කොට්ටාස තියෙන්නේ මොන කීකද කියලා කිව්වේ? අඩුම කොට්ටාස තියෙන්නේ ඌව පළාත. හරි මිස් හරි. වැඩිම කොට්ටාස නැගෙනහිර පළාත. තුන්වෙනි ප්‍රශ්නය ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති කවුද? මේ ලංකා විශ්වවිද්‍යාලයේ දැන් නම ඇහෙද්දී අපිට මතක් වෙන්න ඕන ශ්‍රී ලංකාවේ ප්‍රථම විශ්වවිද්‍යාලය. ලංකා විශ්වවිද්‍යාලය තමයි ප්‍රථම විශ්වවිද්‍යාලය. එහි ප්‍රථම කුලපති වෙන්නේ ප්‍රථම කුලපති සර් අයිවර් ජෙනිස්. අයිවර් ජෙනිස්. වර්තමානයේ ලංකා විශ්වවිද්‍යාලය විදිහට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තමයි සැලකෙන්නේ. ඒකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අවුරුදු මේ ළඟදී සැමරුමට
ඩයෝජෙනිස් ඒ කුලපතිගේ මුණුපුරෙක් තමයි ඇවිල්ලා තිබුණේ. සර් අයිබර් ජෙනිස්. ඊළඟ ප්‍රශ්නය. ගුරු උපදේශකවරුන් අයත් වන සේවා ගණය කුමක්ද?